ගන්න ඉන්න සායනහන්සලා ළඟට අපිට ශක්ති ප්‍රමාණයෙන් කිට්ටුවට වැඩලා මොනවා හෝ අනුග්‍රහයක් දක්වලා පලාතේ අයගේ රටේ අයගේ ඇස් දෙක අරින්න හදනවා. බණ කියන කාලේ විතරක් නෙමෙයි, බණ කිව්වට පස්සේ ගිලන් වුණාමත් රටට වගකීමක් තියෙනවා. අපිට බණ කියපු හාමුදුරුවෝ ගැන හොයලා බලන්න. බෙහෙත් හේත් ටිකක් තියනවාද? ඒක හම්බුණා තව. මට අපේ හාමුදුරුවෝ පෙනෙන්නේ නැහැ. මහා ඉස්තවිරයන් වහන්සේ නමක් හැටියට. මට පෙනෙන්නේ මගේ පුතෙක් හැටියට. ඉතින් මා පුතාගේ සෙවන ආශිර්වාදයේ ආරක්ෂාව රැකවරණය සලස්සන ගමනට මයි බුදු පිරිසක් අද මුල පිරුවා. යතිවර පූජා කියන මේ තේමාව යටතේ මේ රටේ අප්‍රමාණව අධරණ භාවයට එක අතකින් පත්වව ඉන්න හාමුදුරුවරු ගැන කරුණු කෝටි ගණනාවක් අපේ හාමුදුරන්ගේ හිතේ තියෙනවා. ඒවා මයි පින්නතුලට කියලත් ඇති, මයි පින්නතුලට දන්නවත් ඇති. ඉතින් මේ එවඳු ස්වාමීන් වහන්සේලා සොයාගෙන ගිහිල්ලා උන්වහන්සේලාට කළ හැකි ආශිර්වාදයක්, කළ හැකි උපකාරයක් ඇද්ද? ඒ උපකාරය කරන්න මුල පුරපු මේ අවස්ථාව ගැන කල්පනා කළාම හරි සන්තෝෂයි. එක පැත්තකින් මේ රටේ කලාතුරකින් තමයි අසරණ භාවයට පත්වෙච්ච මව්පියෝ ළඟ දරුවෝ රැඳෙන්නේ. ඉතින් පැවිදි අපිට ශිෂ්‍යෝ තමයි දරුවෝ හැටියට ඉන්නේ. ඉතින් මට හැබැයි වාග්යක් වාසනාවක් තියෙනවා. මගේ මේ විමලානන්ද පුතා තමයි මාව රැක බලාගන්නේ, නාවන්නේ, කවන්නේ, පුවන්නේ ඔක්කොම කරන්නේ. මට තියෙන ලොකුම ආබාධය තමයි මේ ඇහැ සම්පූර්ණයෙන්ම මේ නොපෙනී ගිහින් තිබුණ. හැබැයි දැන් චූට්ටු චුට්ටේ අන්තන් ඡායාව වගේ පේනවා. ඉතින් මම පින්නතුල්ලා තාත්තෙක් බලන් දාපු දරුවෝ වගේ මට පේන්නේ. මං අපේ හාමුදුරන්ටත් මගේ දරුවෙක් වගේ කියලා කිව්වා වගේම මම පින්නතුල්ලත් මං සලකන්නේ දරුවෝ වගේ. ඉතින් තාත්තෙක් බලන්න දරුවෝ ආවට මම පුතාලට, මම දුවලට හිතේ හැටියට සලක ගන්න මට හැකියාවක් නැහැ. වෙනදනම් මං දුවල පැනලා සතුටු වෙලා විනෝදෙන් අපි ආශ්‍රය නිස්්‍රය කරන්නේ බණ දහමකුත් එක්ක තමයි අපේ ආශ්‍රය, අපේ කතාබහ. ඉතින් ඉදිරියටත් එවැනි ආකාරයට කටයුතු කරගෙන යන්න බය පින්නතුලගේ ආශිර්වාදේ මට ලැබේවා. ඔයාලා වගේ දරුවෝ තනාපු හදාපු මව්පියන්ට බුදු බවත් වෙන්නයි අපේ හාමුදුරුවෝ මගේ අදහසක් තියෙනවා. යතිවර පූජා වැඩසටහනක් කරන්න කියලා කියනකොටම හරි අපි උදව් වෙන්න, අපිත් එන්න කියලා කියන්න කට හැදුවේ ඒ ආදරණීය අම්මලා තාත්තලා. ඒ නිසා මයි පින්නතුලගේ අම්මලා තාත්තලාට මේ උතුම් පින්කම ඒකාන්තයෙන් මව්පිය ගුණ පූජාවක්ම වේවා කියලා මම ආශිර්වාද කරනවා. මගේ හාමුදුරුවෝ පැවිදි බවට පත් උනේ තනියම නිවන් දකින්න නෙමෙයි, පිරිසක් එක්ක නිවන් දකින්න. ඒක මේ බණ දහම් අහගෙන ඉන්නකොට හොඳට පේනවා, හොඳට තේරෙනවා. ඇත්තෙම සෑහෙන පිරිසක් මතු මත්තෙහි පෙළ ගැහිලා ගොඩනගෙනවා මගේ හාමුදුරුවෝ නිසා. ඊළඟට මගේ අධිෂ්ඨානය තමයි මා පුතාට කියලා වෙනම ආයතනයක් තියෙන්න ඕනේ. වෙනම ආයතනයක්. ඒ බුද්ධ පූජා, බෝධි පූජා තියන්න නෙමෙයි. එන ඇත්තන්ට අපේ හාමුදුරන්ගේ තියෙන පුතුල අවබෝධයෙන් උපදේශන සේවාවක් අපේමින් දහම් සේවාවෙහි යෙදিলা ඒ ඇත්තන්ව මේ සංසාරයෙන් ගොඩනගන්නයි අපේ හාමුදුරුවෝ මිහි මතට වැඩම කළේ. ඉතින් කොයි අම්මදාකාරි අපේ හාමුදුරන්ගේ මව්පියෝ එක්කන් එන්න මාව බලන්න. ඒක මට ලොකු ආශිර්වාදයක්. මම ළඟ මේ වෙලාවේ නැතත් මම ඒ ඇත්තන්ට ආශිර්වාද කරනවා, පින් දෙනවා. යොකෝම එකට නිවන් දකිමු. ඒ සඳහා මේ උතුම් කුසලයේ සම්බුදු පාමුල පාරමිතාවක්ම වේවා කියලා මයි හාමුදුරුවන්ටත් මේ රටක ලෝකයට සිද්ධ කරපු ධර්ම සේවාව
බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හිත් සතන් සමසෝප නායක හාමුදුරුවන්ට ඒ ආශිර්වාද බලයෙන් නිදුක් භාවයෙන් නිරෝගී භාවයෙන් චිරජීවනයේම ලැබේවා සේවා අපේ කණ්ඩායම වගේම මුළු සමස්ත ලෝකයේම මේ වෙලාවේ නායක හාමුදුරුවන්ට ආශිර්වාද කරනවා. හැකි ඉක්මනින් අපිත් එක්ක එකතු වෙලා මේ ශාසනික සේවාව තවදුරටත් කරගෙන යමු කියලා. ඒ නිසා සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් කරන ප්‍රතිකාර කටයුතු දිව්‍ය ප්‍රතිකාර බවට පත් වෙලා නායක හාමුදුරුවෝ සුඛී සුවපත් භාවයට පත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ගේ උතුම් අනුශාසනා ඇතුව මට පුතෙක් හම්බුණා. තව මට අපේ හාමුදුරුවෝ පෙනෙන්නේ නැහැ මහා ඉස්තවරයන් වහන්සේ නමක් හැටියට. මට පෙනෙන්නේ මගේ පුතෙක් හැටියට. ඉතින් මා පුතාගේ සෙවන ආශිර්වාදයේ ආරක්ෂාව රැකවරණය පලස්තන ගමනට මයි බුදු පිරිසක් අද මුල පිරුවා. ජතිවර පූජා කියන මේ තේමා යටතේ මේ රටේ අප්‍රමාණව අධරණ භාවයට එක අතකින් පත්ව ඉන්න ආමුදුරුරු ගැන කරුණු කෝටි ගණනාවක් අපේ හාමුදුරන්ගේ හිතේ තියෙනවා. ඒවා මයි පින්නතුලට කියලත් ඇති, මයි පින්නතුලට දන්නවත් ඇති. ඉතින් මේ එවඳු ස්වාමීන් වහන්සේලා සොයාගෙන ගිහිල්ලා උන්වහන්සේලාට කළ හැකි ආශිර්වාදයක්, කළ හැකි උපකාරයක් ඇද්ද? ඒ උපකාරය කරන්න මුල පුරපු මේ අවස්ථාව ගැන කල්පනා කළාම හරි සන්තෝෂයි. එක පැත්තකින් මේ රටේ කලාතුරකින් තමයි අධර්ණ භාවයට පත්වෙච්ච මව්පියෝ ළඟ දරුවෝ රැඳෙන්නේ. ඉතින් පැවිදි අපිට ශිෂ්‍යෝ තමයි දරුවෝ හැටියට තින්නේ. ඉතින් මට හැබැයි වාග්යක් වාසනාවක් තියෙනවා. මගේ මේ විමලානන්ද පුතා තමයි මාව රැක බලාගන්නේ, නාවන්නේ, කවන්නේ, පුවන්නේ ඔක්කොම කරන්නේ. මට තියෙන ලොකුම ආබාධය තමයි මේ ඇහැ සම්පූර්ණයෙන්ම නොපෙනී ගිහින් තිබුණ. හැබැයි දැන් චූට්ට චුට්ට යන්තම් ඡායාව වගේ පේනවා. ඉතින් මම පින්නතුල්ලා තාත්තෙක් බලන් ආපු දරුවෝ වගේ මට පේන්නේ. එකතු වෙලා නායකයන්ගේ බෙහෙත් තේත් වලට අවශ්‍ය කරන පණු ලක් සකස් කරලා තියෙනවා. මේක තමයි අපි හොයාගෙන යන දේ. මේ ළමයි ටික ඇවිදලා තියෙනවා නායකයන්ට නිදුක් භාවයේ සඳහා. කාටත් මටවන් ආබාධයක් මේ ජීවිත කාලේ නෙවෙයි, අතරින් එතර වෙන්න තුරු කවදාවත් සිද්ධ නොවෙන්න මේ උපකාරය උපනිශ්‍රේ වේවා. මේ වරපැනින් මං හෙට මගේ රුධිර කාන්දකරණය කරන දවස. ඉතින් ඒකට මේ බරපැන පාවිච්චි කරන්න කියලා මම පොඩි හාමුදුරන්ට පාර දෙනවා. සිද්ධ වේවා හැම දිනකටම ආරෝග්‍ය ලාභය ලබන්න වේ කියන උපකාර වේවා කියලා ආදරෙන්, ගෞරවයෙන්, මෛත්‍රියෙන්, මගේකමෙන්, බැඳීමෙන් ප්‍රාර්ථනා කරනවා. ඒකාන්තයෙන් වහින වර්ෂාවෙන් වියලි මිහිතලේ සිසිලවන්නාසේ මයි පින්නතුලගේ සකල් ප්‍රාර්ථනා සියල්ලක්ම මේ පුණ්‍ය සම්පත්තිය අනන්ත පරිමාණ බල මහිමයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා දිස්ථානයි.